සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ Visual Studio Code software එක යූස් කරලා සරලව නිර්මාණය කරගත්ත 2D ගේම් එක. මේ ගේම් එක රන් වෙන්නේ කොහොමද? ගේම් එක බීට් කරන්නේ කොහොමද? සහ ගේම් එකේ ප්‍රෝග්‍රෑමින් එක කෝඩ් කරපු විදිහත් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ගේම් එකේ නම තමයි Zombie Attack Game. මේකේ කැරක්ටර්ස් දෙකක් තියෙනවා. එක කැරක්ටර් එකක් Knight, අනෙක් කැරක්ටර් එක තමයි Zombie. මම මේ ගේම් එක කෝඩ් කරන්න යූස් කරලා තියෙනවා Visual Studio Code software එක. තව මම මේකේ HTML ෆයිල් එකක්, JavaScript ෆයිල් එකක්, CSS ෆයිල් එකක් යූස් කරලා තමයි ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ. හරි මම දැන් මුලින් ඔයාලට පෙන්නන්නම් මේ ගේම් එකේ අවුට්පුට් එක. මේක තමයි ගේම් එකේ දැන් අපි බලමු ගේම් එක රන් වෙන්නේ කොහොමද කියලා. ගේම් එක ස්ටාර්ට් වෙන්න එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න ඕන. ඊට පස්සේ මේ නයිට් ඇවිදගෙන එන සොම්බිස්ලාට දූගෙන යනවා. ඊට පස්සේ සොම්බිට කිට් වුණාට පස්සේ ඔටෝම එකපාරක් සොම්බිට ඇටැක් කරනවා. ඊට පස්සේ අපට පුළුවන් ස්පේස් කී එකකින් සොම්බිට ඇටැක් කරන්න. මෙතන ටයිම් රින්ගින් එකක් තියෙනවා. මේ ටයිම් රින්ගින් එක ඇතුළත අපිට පුළුවන් වුණොත් සොම්බිට 5 පාරක් ඇටැක් කරන්න අපි ගේම් එක වින් කරනවා. ගේම් එක වින් කරාට පස්සේ ගේම් 1 කියලා ඇලර්ට් එකක් එනවා. නෑ අපිට වින් කරන්න බැරි වුණොතින් ගේම් එක ගේම් ඕවර් කියලා ඇලර්ට් එක. ඒක ඕකේ කරාට පස්සේ ගේම් එක ආයේ මුලට රීලෝඩ් වෙනවා. එහෙම තමයි ගේම් එක රන් වෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් ගේම් එකේ ප්‍රෝග්‍රෑමින් එක කෝඩ් කරපු විදිහ. මේක මේ වම් පැත්තේ තමයි තියන්නේ අපි ගේම් එකට යූස් කරපු ඔක්කොම රිසෝස් ටික. සොම්බිගේ පික්චර් එක, ඊට පස්සේ නයිට්ගේ පික්චර් එක, බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක, ඊට පස්සේ ඔඩියෝ ෆයිල් ඒ ඔක්කොම ටික තියෙන්නේ මෙතන. මෙතන තමයි අපි හදාගත්තු ෆයිල්ස් තුන තියෙන්නේ. HTML ෆයිල් එක, JavaScript ෆයිල් එක, ස්ටයිල් CSS ෆයිල් එක. HTML ෆයිල් එක ගත්තොත් HTML කියන්නේ වෙබ් පේජ් එකේ බේසික්ම ස්ට්‍රක්චර් එක. පේජ් එක බේසික්ම දේවල් ටික තියෙන්නේ HTML ෆයිල් එකේ. මේ HTML ෆයිල් එකේ හෙඩ් එකේ ටයිටල් එක විදිහට ගේම් එකේ අපි නම දීලා තිනවා zombie attack game කියලා. ඊට පස්සේ ස්ටයිල් CSS ෆයිල් එක ලින්ක් කරගෙන තින්නේ හෙඩ් එකේ. පස්සේ ස්ටාර්ට් කියලා ඉවෙන්ට් එකක් හදාගෙන තිනවා බොඩි එකේ. බොඩි එකේම තමයි ටයිම් රිමින් එක දීලා තින්නේ. ඊට පස්සේ නයිට්ගේ පින්තූරේ සොම්බිගේ පින්තූරය ඇඩ් කරලා තින්නේ බොඩි එකේ. ඊට පස්සේ බොඩි එකේ අන්තිමට JavaScript ෆයිල් එක HTML ෆයිල් එකට ලින්ක් කරගෙන තිනවා කියන ටැග් එක බාරතාව. ඊට පස්සේ CSS ෆයිල් එක ගත්තොත් CSS ෆයිල් එකෙන් තමයි බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකේ සයිස් එක ඒව ඔක්කොම දීලා තින්නේ CSS ෆයිල් එකට. ඊට පස්සේ තව කියන්නේ නයිට් වයි සොම්බි වයි මොඩිෆයි කරන ඒව ඔක්කොම ටික කරන්නේ මේ CSS. ඊට පස්සේ JavaScript එක ගත්තොත් ඒකේ වෙන්නේ ස්ටාර්ට් ෆන්ක්ෂන් එක හදාගන්න. ස්ටාර්ට් ෆන්ක්ෂන් එක හදාගන්න ඕන. ඒකට තමයි අපි ගේම් එක ස්ටාර්ට් කරන්න දැන් එන්ටර් බටන් එක යූස් කරනවා කියලා ස්පේස් බටන් එක
වල ඇටැක් කරන්න ඒ ඔක්කොම කෝල් කරගන්නේ මේ ස්ටාර්ට් ෆන්ක්ෂන් එකට. ඊට පස්සේ ආයි ෆන්ක්ෂන් වෙන වෙනම හදාගන්න ඕන. සොම්බිව වෝක් කරන්න ෆන්ක්ෂන් එකක් හදාගන්න ඕන. ඊට පස්සේ නයිට්ව රන් කරන්න ෆන්ක්ෂන් එකක් හදාගන්න ඕන. ඊට පස්සේ ඇටැක් කරන්න ෆන්ක්ෂන් එකක් වෙනම හදාගන්න ඕන. ඒ කෝඩ් ටික කෝඩ් කරාට විතරක් මදි. මෙතන ස්ටාර්ට් කියන ෆන්ක්ෂන් එකට අපි මේ ටික කෝල් කරන්නත් ඕන. කෝල් කරේ නැති වුණොතින් මේක වැඩ කරන්නේ නැහැ. අනිවාර්යෙන් ෆන්ක්ෂන් ටික ඔක්කොම හදාගෙන ස්ටාර්ට් ෆන්ක්ෂන් එකට මේ ටික කෝල් කරන්න. මේ ටික තමයි JavaScript ෆයිල් එකේ කෝඩ් එක. ඉතින් මේ විදිහට තමයි මේ ගේම් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ.